අමදවාලට පෙන්න්න යන්නේ ඇයිවත්තාමත් වගේ පරණ රේසර පාවිච්චි කලා හම විනාස කරගන්නේ මේ විඩිය බලතුවා අයි කවදත් වගේ අනවශ රෝමිවත් කරගන්න රේසර පාච්චා කරන්න අයිබන් මම වෛද්‍ය දිලිප වාතාමත් අනවශ්‍ය රෝමිවත් කරගන්න රේස නැතම් වැක්ස් ටිජිරේට වගේ ක්‍රීම් වර්ග භාවිතා කරනවද එනවා නොදැනුවත් වගේ හමටත් කරන්නේ ලොකු හානියක් කරන්නේ මේ පැරණි ක්‍රම වලින් වෙන්නේ රෝමකූප තවත් ශක්තිමත් වෙන එක සම කළු වෙනවා ඉන්ග්‍රෝයින් හෙයාර්ස් ඇති වෙනවා සමේ ස්වාභාවික ආරක්ෂණ බාධකයේ තියෙන එක දුර්වල යනවා අපි අද සාකච්ඡා කරන්නේ මේ හැම ප්‍රශ්නයකටම තියෙන ස්ථිර විසඳුම ඒක තමයි ලේසර් හෙයාර් රිමූවල් එක ඒක හුදෙක් රෝමිවත් කිරීම විතරක් නෙවෙයි ඔබේ සමේ සුන්දරත්වය සහ පෙනුම වැඩි කරන වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්මයක් මේ ලේසර් හෙයාර් රිමූවල් මගින් රෝමකූප වලට කෙලිම හානි කරලා ඒවායේ වර්ධනය ස්ථිරව නවත්තන්න පුළුවන් මේකෙන් ඔයාලට සිනිඳු පැහැපත් සමක් ලබා ගන්න පුළුවන් ඊට අමතරව හමිතුණු කළු පැහැ වගේ තියෙනවා නම් ඒවට ටිකක් අඩු වෙලා පැහැපත් ගතියක් ලන්න පුළුවන් මේකට දිස්සෙන්නේ අපි කතා කරන ලේසර් හෙයාර් රිමූවල් එකට විස්තර කරන්නේ මේක අපිට පුළුවන් අපිට හෙයාර් රිමූව් කරන්න පුළුවන් ෆාස්ට් හෙයාර් රිමූවල් වලට යන්න පුළුවන් ස්කින් රිජුවේෂන් හැම ක්වොලිටි හදන්න පුළුවන් එහෙනම් අපි හෙයාර් රිමූවල් එක සිලෙක්ට් කරාට පස්සේ අපිට ඒකේ තියෙනවා ස්කින් ග්‍රේඩ් එක මේක තමයි කලින් විස්තර කරේ වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කරන කමාන්ඩ් වලට කරන ලේසර් ඩෝස් එක කොහොමද මොකද අපි ස්කින් එක ග්‍රේඩ් 6කට වෙන් කරලා ඒකනෝ අපි තීරණය කරන්නේ මොන ලේසර් එකද කරන්න කියලා කරන ස්ථානය ඒ ටයිප් එක අනුව මේ ඔක්කොම ට්‍රීට්මන්ට් වෙනස් වෙනවා අපි උදාහරණ දෙකක් මෙතනදී ට්‍රීට්මන්ට් ඊට පස්සේ අපිට අපි ගොඩක් දෙනෙක් හිතනවා ලේසර් කරනට ඉතින් පේන්ෆුල් ට්‍රීට්මන්ට් එක කියලා ඒක වළක්වන්න අලුතෙන් ආපු ස්කින් කූලින් සිස්ටම් එකක් තියෙනවා මේ නිසා අපිට කූලින් සිස්ටම් වැඩි කරලා අපේ ඒකතන පිටිලිස්සීම හෝ තාපය දෙන්න කඩු කරන්න පුළුවන් ලේසර් ඩෝස් එක ඇඩ්ජස්ට් කරලා අපිට මේ විදිහට විකින අවශ්‍ය ස්කාන්ස් විකින ලබා දීමේ හැකියාව තියෙනවා එයාට අපිට ලේසර් ප්‍රතිකර්මය අවශ්‍ය ස්ථාන ලබා දීමේ හැකියාව තියෙනවා. බොහෝ දෙනෙක් හිතනවා මේක වේදනාකාරී ප්‍රතිකර්මයක් කියලා. නමුත් අද තියෙන ලේසර් තාක්ෂණය ඊටමත් සුව පහසුයි. සෙෂන්ස් කිහිපයකට පස්සේ පුළුවන් රේසර් වැක්ස් වගේ දේවල් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඔයගේ හැමට ආදරේ නම් මේ පරණ ක්‍රම අතහැරලා විද්‍යාත්මක ඔප්පු කරපු ලේසර් හෙයාර් රිමූවල් ට්‍රීට්මන්ට් එකට යොමු වෙන්න. නිවැරදි උපදෙස් සඳහා වෛද්‍යවරයෙක් හමු ගන්න. මොකද මේ ලේසර් ප්‍රතිකර්මය හරියටම කරන්න ඕන ස්කින් එකේ හරියම ගේජ් එක සලකන්න ඕන. ඒක වෛද්‍යවරයෙකු මගින් කරන ඇනලයිස් එකකින් තමයි හරියටම තීරණය කරන්න පුළුවන් මොන ප්‍රමාණය මොන ඩෝස් එක දෙන්න ඕනද කියලා. ඒ නිසා වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත හෙයාර් රිමූවල් කරන එක තමයි වැදගත්ම කාරණා.